හරි. මුලින්ම අර ක්ලස්ටරින් එකේ අපේ අතින් මගේ අතින් කරන්න බැරි වුණු පාඩයක් තියෙනවා. අර මේක ලයින් chart එකේ දාන්නේ කොහොමද කියලා. ඒකට අපි කරන්න ඕනේ දැන් මේකනේ අපිට ආව උත්තරේ. මේකනේ අපි ඉන්ටර්ප්‍රිට් කරගන්න ඕනේ graph එක. මෙතනදී අපි මොකද්ද කරන්නේ? මෙතනදී අපි insert ගිහිල්ලා insert වලට ගිහිල්ලා මේ විතර තියෙන chart කියලා අන්නේ scatter diagram එකක් ගන්නවා. මේ scatter diagram එකක් අරගෙන ඊපස්සේ මේකට මෙන්න මේ data set එක copy කරලා මේකට මෙහෙම දානවා. හරි. එතකොට මේක එතකොට එකපාරට හරියට එන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේකේ ගිහිල්ලා මේක ඩබල් ක්ලික් කරනවා. සෝරි රයිට් ක්ලික් කරලා මේ chart එක රයිට් ක්ලික් කරලා මේක දෙනවා select data. select data ගිහිල්ලා මෙන්න මේ series දැනට තියෙන දෙක අපිට remove කරලා ඊට පස්සේ අපි add දෙනවා අලුතින් series දෙකක්. මෙන්න මේක class series name එකට මේක දීලා ඊට පස්සේ අපි series එකේ x value එක වෙන්නේ අපි මෙන්න මේ ටිකනේ. අපිට මේක 1 by 1 නේ ඕනේ. ඊට පස්සේ y value එක වෙන්නේ මේ ටික. හරි. ඒක දීලා අපි okay දෙනවා. ඊට පස්සේ අපි ආයෙ add කරනවා cluster 2 එක. මේක x value එක වෙන්නේ මේ ටික. y values ටික වෙන්නේ මෙන්න මේ ටික. හරි. ඒකත් එන්න දෙලා අපි cluster 3 එක ඊළඟට add කරනවා. cluster 3 එක. මේක x value ටික මෙතන. ඊළඟට y value ටික මෙතනට. හරි ඊළඟට අපිට තියෙන්නේ මේක ඕකේ කරන්න. ඊට පස්සේ අපිට මේ විදිහට වෙනවා. දැන් මෙතන ගිහින් බලුවොත් මෙතන ප්ලොට් ඒරියා එක 2,10. ඊළඟට මෙතන තියෙන්නේ 4,9. මෙතන තියෙන්නේ 5,8. මේක තමයි අපේ ක්ලස්ටර් 1 එක. අපිට ඕන නම් මේක ෂෝ කරන විදිය වෙනස් කරන්නත් පුළුවන්. මේක වෙන වෙනම මේ ඩොට් වලින් වෙනස් සිම්බල් වලින් පෙන්නන්න. ඒ විදිහට තමයි මේක chart එකකට ගන්න. අපි මේ ක්ලස්ටර් එකේ මේ වීඩියෝ එක නැවතුනේ මම මෙතනට හදලා ඒකේ ඊළඟට ඒකේ chart එක represent කරන්නේ කොහොමද Excel වලින්ම කියලා තමයි මෙතන පෙන්නන්නේ. insert ගිහිල්ලා මෙතන මෙන්න මේ තියෙන රවුමට මේ පැත්තෙන් තියලා මේ charts කියන එකට ගියා. scatter කියන එකට ගිහිල්ලා මෙන්න මේක ගත්තා. ඒක අරගෙන ඊට පස්සේ ඒකට මොන හරි value ටිකක් දාලා ගත්තා. මොන හරි value ටිකක් මොන හරි value එකක් දැම්මම copy කරලා එතන paste කරාම මෙන්න හැදෙනවා. ඒක ඊට පස්සේ අපි මේක right click කරලා select data කියලා මේ දැනට අපි දාපු වැරදි එක අයින් කරලා ඊට පස්සේ add කරලා මේකට අදාළ values ටික x 0ට එන්න ඕන value ටික x විදියට y 0ට එන්න ඕන ටික y විදියට enter කරන්න තමයි තියෙන්නේ. හරි ඊළඟට අපි යමු මේ අද අපේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන lesson එක. ඒක තමයි decision tree regression කියන එක. මේකෙදි මෙන්න මේ වගේ data set එකක් තමයි අපිට හම්බෙන්නේ. මේ data set එක copy කරගමු. මුලින්ම මේක ගැන කියන්න කලින් මම මුලින්ම explain කරලා ඉන්නම් මොකද්ද මේ decision tree category දෙක. decision tree එකේ category දෙකක් තියෙනවා. එකක් තමයි decision tree regression එකයි decision tree classification එකයි. එතකොට මේ decision tree regression කියන එක කෑලි වර්ග දෙකක data පාවිච්චි කරනවා. ඒකට qualitative data, quantitative data කියන දෙකම පාවිච්චි කරනවා. එතකොට මේකේ decision tree classification කියන එකට ගන්න අපි qualitative data විතරයි. quantitative data ගන්නෙ නැහැ. එතකොට මේ decision tree regression එහෙම නැත්නම් මේ වීඩියෝ එකෙන් කතා කරන part එක අපි කැල් කරන්නේ standard deviation එකයි mean එකයි බේස් කරගෙන. decision tree classification අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරනවා. ඒක හදන්නේ entropy කියන concept එකත් එක්ක. හරි. මම හිතනවා basic understanding එකක් එන්න ඇති කියලා මොකද්ද මේ decision tree regression කියන්නේ කියලා. මෙතනදී අපි කරන්නේ දැන් මෙන්න මේකේ patterns identify කර ගන්න. දැන් මේකේ එකිනෙකට වෙනස් occasions 14ක් නේ දීලා තියෙන්නේ. එතකොට outlook එක sunny වෙලා temperature එක hot වෙලා humidity එකත් high වෙන දවසක wind එක නැති වුණොත් play කරන hours මෙන්න මෙච්චරයි. ඊපස්සේ මෙතනදී ගත්තොත් මේක sunny hot high වෙලා wind එක තියෙන දවසක වුණොත් මෙච්චර hours ගානක් play කරනවා. ඒ විදිහට අපිට different occasions ටිකක් දීලා තියෙනවා.
ඒක බේස් කරගෙන අපි ඩිසිෂන් ට්‍රී එකක් අඳින්න යනවා. ඩිසිෂන් ට්‍රී එකක් කියන්නේ මුලින්ම දැන් අපි මේ විදිහට නිකන් සාම්පල් එකක් පෙන්වන්න ඩිසිෂන් ට්‍රී එකේදී වෙන්නේ දැන් අපි මෙතන ඉන්නවා කියලා දන්නවා එක කියන තැන. එක මුලින් ආවොත් ඊළඟට එන්න පුළුවන්. දැන් අපි කාසියක් උඩ දානවා කියලා හිතන්නකෝ. පළවෙනි වතාවේ එක තමයි එන්නේ. කාසියක්. කාසියක නිකන් ගන්නවා එක බිඳුව කියලා ආන්සර්ස් එන්නේ කියලා. එතකොට දැන් අපිට ඊළඟට එන්න පුළුවන් එක්කෝ ආයේ එක එන්න පුළුවන්. එහෙම නැත්නම් බිඳුව එන්න පුළුවන්. ඔය වගේ එකක් නේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ඒකෙන් පස්සේ මොකද්ද වෙන්නේ? ඊළඟට අන්න ඒ විදිහට යන එකක් තමයි මේක සරල උදාහරණයක්. සමහරවිට මේක මේ ගැලපෙන්නේ නැතුවද මේ කන්සෙප්ට් එකත් එක්ක මම මේක අර ඩිසිෂන් ට්‍රී කියන්නේ මොකක්ද කියලා පෙන්වන්න තමයි මේක ගත්තේ. අනිත් විදිහට තමයි මේ ඩිසිෂන් ට්‍රී කියන එක වෙන්නේ. මේක පහලින් පහලට කියන්නේ මෙතන දැන් අපි මෙතනට આવොත් මෙතනින් ඊළඟට මොකක්ද වෙන්නේ? එතනින් ඊළඟට ගියොත් ඊටත් පස්සේ මොකක්ද වෙන්නේ? මේක තමයි මේ ඩිසිෂන් ට්‍රී කියන එකෙන් කතා කරන්නේ. හරි. මුලින්ම අපි මොකද කරන්නේ? මොකද කරන්නේ මේ දෙන ටේබල් එක අපි දෙන ඩේටා සෙට් එක අපි ටේබල් එකකට ඉන්සර්ට් කරගමු. ඉන්සර්ට් කරගෙන ඊට පස්සේ මේකෙදී හැම වෙලේම හදන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම මොකද මුලින්ම කිව්වේ මීන් එකයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකයි බේස් කරගෙන තමයි මේ ඩිසිෂන් ට්‍රී රිග්‍රෙෂන් කියන එකේ සම්පූර්ණම කතාව යන්නේ. මේ ඩිසිෂන් ට්‍රී රිග්‍රෙෂන් කියන එකේදී අපි හදනවා මුලින්ම මේකට අදාළ මීන් එක. මීන් එක කියන්නේ ඇවරේජ් එකනේ. එතකොට අපි මේක ඇවරේජ් කරනවා. ඇවරේජ් කරනවා මේ විදිහට. සෙට් එකම සිලෙක්ට් කරලා ඇවරේජ් කරනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතනට ක්ලික් කරලා මේක මෙන්න මෙතන තියෙන මේ ඔටෝ සම් කියන එක මේ කොක්ක වගේ දැනට ගිහින් මෙතන ඇවරේජ් දුන්නා නම් ඒකනොත් මේව අපිට මේක ඇවරේජ් කරලා දෙනවා. අපිට මෙතන කෙලින්ම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකක්ම කෙලින්ම හදලා ගන්නත් පුළුවන්. මම ඒ ක්‍රමයට යන්නේ නැතුව මුලින් ස්ටෙප් බයි ස්ටෙප් හදන විදිහත් කියලා දෙන්නම්. මේ ඩිසිෂන් ට්‍රී කියන එක සෝරි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන එකට යූස් කරන ෆෝමියුලා එකක් තියෙනවා. මේ ෆෝමියුලා බේස් කරන් තමයි ඩිසිෂන් ට්‍රී එක හදන්නේ. මෙතන මේ දෙකම එකම ෆෝමියුලා එක තමයි පොඩි වෙනසක් තියෙන්නේ. මේ කියන්නේ මේක පොපියුලේෂන් එක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගනිද්දි තමයි මේ ෆෝමියුලා එක යූස් කරන්නේ. මේක සාම්පල් එක. මේ කතාව අපිට මෙතනදී අදාළ වෙන්නේ නැහැ. අපේ ඔක්කොම අපි මේ පොපියුලේෂන් කියන ඉක්වේෂන් එක බේස් කරගෙන තමයි හදන්නේ. එතකොට මේක හැදෙන විදිහ මම පැහැදිලි කරන්නම්. මුලින්ම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ පළවෙනි ස්ටෙප් එක තමයි අපි මුලින්ම x වලින් x බාර් එහෙම නැත්නම් මීන් එක අඩු කරගන්න. x වලින් මීන් එක අඩු කරනවා. x කියන්නේ 25 නම් 25 25න් මීන් එක අඩු කරනවා. x කියන්නේ 30 වෙන තැනදී අපි 30න් මීන් එක අඩු කරනවා. මේ විදිහට x බාර් එහෙම නැත්නම් මීන් එක. ඊට පස්සේ x බාර් එහෙම නැත්නම් මීන් එක අපි 1 by 1 ඒවා ස්ක්වෙයාර් කරනවා. ඒකේ දෙවෙනි බලය ගන්න. හරි දැන් අපි මුලින්ම x හැදුවා x x භාගේ මීන් එක හදුවා. ඊට පස්සේ මේ මෙන්න මෙතනට දැන් මේ 1 by 1 එන ඒවා ටික තියෙනවනේ. ඒ ටික අපි එකතු කරනවා. සම් එක ගන්නවා මෙන්න මේකේ. x මීන් එකේ ස්ක්වෙයාර් එකේ අපි සම් එක ගන්නවා. 1 by 1 item. ඒක අරගෙන අපි බෙදනවා ඒක. මේක අපි බෙදනවා n වලින්. n කියන්නේ දැන් මෙතන අපි මෙහෙම එකතු කරේ 14ක් නම් n කියන්නේ 14. කියන්නේ පද 14ක් එකට එකතු කරා නම් එතනකට n වෙන්නේ 14. මේ සම් එක බෙදනවා n වලින්. හරි. ඊට පස්සේ මෙතනදී අපිට උත්තරයක් එනවා. ඒකට අපි කියන්නේ වේරියන්ස් කියලා. ඊට පස්සේ අපි හදනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගන්න මේ වේරියන්ස් එක තියෙනවනේ. මේ වේරියන්ස් එකේ ස්ක්වෙයාර් රූට් එක. එහෙම නැත්නම් අපිට ඒක භාගයේ බලය විදියට ගන්නත් පුළුවන්. ස්ක්වෙයාර් රූට් එක ගත්තත් හරි එහෙම නැත්නම් භාගයේ බලය කියලා ගන්නත් පුළුවන් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. මෙන්න මේ ස්ටෙප් වලින් ටිකෙන් තමයි මෙන්න මේ ෆෝමියුලා එක හැදිලා තියෙන්නේ. හරි මම මුලින්ම ලෝංග මෙතඩ් එකෙන් මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් හදලා මේක අපේ ඩිසිෂන් ට්‍රී රිග්‍රෙෂන් එකට යූස් කරන විදිහ එක්ස්ප්ලেইন කරගෙන යන්න. හරි මොකද්ද අපි මුලින්ම කරන්න ඕන? මම මොකද්ද මුලින් කිව්වේ x x bar x x bar
දැම්ම ගමන් මේක ටේබල් එකක් කරපු නිසා අපිට එකපාරටම උත්තර ටික එනවා. ඒක අපි ඕනනම් අපි රීනේම් කරගමු x mean කියලා. හරි. ඒක අපි හදා ගන්නවා. ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ? මේ x x භාග ස්ක්වයර් එක ගන්න ඕනේ අපි ඊළඟ ස්ටෙප් එක. x භාග ස්ක්වයර් එක. x x භාග ස්ක්වයර් එක කියන්නේ මේකේ ස්ක්වයර් එක. මේක ටේබල් එකක් කරගත්තම ලේසි අපි අපිට එක එන්ටර් එකකින් පුළුවන් මේක සම්පූර්ණව හදාගන්න. ඊට පස්සේ අපි මේකේ ඇවරේජ් එක ගන්නවා. අපිට මේකේ ඇවරේජ් එක ගන්න පුළුවන්. අපි මෙතනටම දාලා ඇවරේජ් එක එහෙම නැත්නම් මේක වේරියන්ස් කියලා අපි දාගමු. වේරියන්ස් එක ගන්න පුළුවන්. මෙතන ඔටෝ සම් ගිහිල්ලා අපි මොකද්ද කිව්වේ x x භාග ස්ක්වයර් කරලා ඒ ටික එකට එකතු කරලා ඒකේ ඇවරේජ් එක ගන්නවා කියලා. ඇවරේජ් එක නැත්නම් n වලින් බෙදනවා කියවනේ. එතකොට මේක ඇවරේජ් එක ගත්තට පස්සේ අපිට මේක කෙලින්ම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්නවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. නැත්නම් සම්මත අපගමනය තමයි හොයන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙන්න මේ 86.82 කියන එක අපි මොකද කිව්වේ මේක මේකේ ගන්නවා අපි භාගේ බලය අපිට එන උත්තරයක් 9.321 හරි මේක තමයි මේකේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මම කියවනේ මේ දිග ක්‍රමයට යන්න නැතුව කරන්න පුළුවන් කෙටි ක්‍රමයකුත් තියෙනවා කියලා හරි මේ දිග ක්‍රමයට යන්න නැතුව කරන්න පුළුවන් කෙටි ක්‍රමයක් තියෙනවා ඒක හදන එක මම මෙතනින් කියලා දෙන්නම් ෆෝමියුලා එකක් තියෙනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් මේ p කියන එක තමයි පාවිච්චි කරන්නේ. මෙතන මේ තියෙන s කියන ෆෝමියුලා එක ගන්න බෑ. මොකද ඒක සාම්පල් එකක ගන්නවා නම් තමයි එහෙම ගන්නේ. මෙතන සාම්පල් එකකින් පොඩි වෙනසක් තියෙනවා. n වලින් නෙවෙයි බෙදන්නේ n-1 වලින්. එතකොට ඒක නිසා අපිට එන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වැඩියෙන් තමයි එන්නේ. එතකොට අපි මෙන්න මෙතන ස්ටෑන්ඩඩ් p කියන ෆන්ක්ෂන් එක තමයි ගන්න. ඒක දාලා අපේ මේ ඉන්පුට් ටික තියෙනවානේ හවර්ස් ප්ලේට් කියන මේ x මීන්වත් x බාර් වෙන මේක මොකුත් නෙවෙයි. ඔය හදන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ ෆෝමියුලා එකෙන් ගන්නවා නම් කෙලින්ම මෙන්න මේ data ටික. එහෙම නැත්නම් මේ හවර්ස් ප්ලේට් අපිට මුලින් ඉනිෂියල් දීලා තිබ්බ data set එකකින් තිබ්බ ඒ වැලියු ටික දැම්මම හරි. දාලා එන්ටර් දුන්නාම අපිට මේ උත්තරේම ගන්න පුළුවන්. හරි. දැන් අපි මේකේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයාගත්තනේ. මොකටද මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියන්නේ? අපි මේ ඔක්කොම කරන්නේ අපි හදන්න යන්නේ ඩිසිෂන් ට්‍රී එක. එතකොට මේ ඩිසිෂන් ට්‍රී එකක් හදන්න තමයි අපි මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන එක යූස් කරන්නේ. එතකොට මොකක්ද අපි මුලින්ම කරන්නේ අපේ මේ ඩිසිෂන් ට්‍රී එකේ පළවෙනියටම පටන් ගන්න තැන අපි හොයාගන්න ඕනේ. ඒ පටන් ගන්න තැන හොයාගන්න තමයි අපි මේ යන්නේ. ඒකට අපේ ගාව තියෙන මේ qualitative variables තියෙනවනේ. මේ qualitative variables ටික අපි එකින් එක ඒකෙන් මොකක්ද මුලින්ම වෙන්නේ? outlook එක දිහාද අපි බලන්න ඕනේ මුලින්ම, temperature එක දිහාද, humidity එක දිහාද, wind එක දිහාද කියන එක අපි තමයි මේ decide කරන්න. ඒ කියන්නේ අපි play කරන hours ගාන මුලින්ම decide කරන්නේ මොන factor එකද කියන එක තමයි අපි මේ හදන්න යන්නේ. ඒක අපි ගන්නේ අපි මුලින් මේ table එක copy කරගමු. මේ කෑල්ල copy කරගමු. මේක copy කරන් sorry. මේක අපි දැන් අපි මුලින් outlook එක බලමු. මේ කොපි කරන්න අවශ්‍යතාවයක් නැහැ මුලින්ම. මේක අපි Outlook එකෙන් අපි බලමු Outlook එකද මුලින්ම යූස් කරන්නේ කියන එක. ඒක බලන්න අපි මේ Outlook එකේ තියෙනවනේ අපිට පේනවනේ කීපයක්. මෙතන ෆිල්ටර් ගිහිල්ලා මෙතනින් අපි දැන් මේ select all කියන එක අයින් කරන්න පුළුවන්. select all කියන එක අයින් කරලා overcast වෙන options කීයක් තියෙනවද කියලා බලමු. එතකොට අපිට එනවා අපිට මේ house page කියන ගාවට එනකම් ගත්තා මැදි. ඊළඟට අපි ඒ වගේම select කරගන්නවා මේක raining කියන ඒවා කොච්චර තියෙනවද? ඒකත් අපි house page ගන්න යනකම් copy කරගෙන මෙතන මෙහෙම දාගෙන යමු. ඇයි එහෙම දාගත්තේ කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඊළඟට අපි සනී කියන එකත් මේ විදිහට select කරලා ඒක copy කරගන්නවා. හරි. දැන් මේ ටික මෙහෙම select කරගත්තානේ. හරිගෙන දැන් අපි ඊට පස්සේ ආයේ මේක filter එක අයින් කරලා දාමු. ඊළඟට අපි මොකද කරන්නේ?
අපි මේ හැම එකේම 1 by 1 ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදාගන්න ඕනේ. මේ හදපු ක්‍රමෙන් හදන්නත් පුළුවන්. මේක ඩිසයිඩ් කරන්න ගානේ දෙන ගානට වාඩ ඉතුරුලා තියෙන වෙලාව සහ ඊළඟ ඒ ගානට ඇලොකේට් වෙලා තියෙන මේකත් එක්ක කියන්නේ මාක්ස් ගානත් එක්ක ලකුණු දෙකක වගේ ප්‍රශ්නයක් නම් මේකේ මොන එකද කරන්න ඕනි කියලා නම් අහන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මෙච්චර දීර්ඝ විදිහට හදන්න ඕනේ නැහැ. මොකද ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ලකුණක් උනත් නැති වෙන්න පුළුවන්. එතකොට අපිට අර ෆන්ක්ෂන් ෆෝමියුලා එකෙන් හදලා ගත්තම හරි මේ ස්ටෙප් වලට ගිහිල්ලා එච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. ඒක ඔයා ඩිසයිඩ් කරන්න ෆෝමියුලා එකෙන් හදනවද මොකෙන් හදනවද කියන එක. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් අපි හදාගෙන යමු. මම මෙතන ඉස්සරහට දීර්ඝ ක්‍රමයට හදන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. මම හිතනවා ඒක පැහැදිලි කරලා තේරෙන්නේ නැති කියලා. ඒක නිසා මම මේ ෆෝමියුලා එක යූස් කරගෙන තමයි මෙතනින් එහාට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් හදාගෙන යන්නේ. හරි. ඊළඟට මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදන්න අපි මෙතන දෙන ස්ටෑන්ඩ් v ෆන්ක්ෂන් එක දාලා මේ ඩේටා ටික සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. ඔටෝම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හැදෙනවා. හරි මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් ටික හැදුණානේ. ඊළඟට අපි මොකද කරන්න ඕනේ? අපි හදා ගන්න ඕනේ weighted average standard deviation. හරි. weighted average standard deviation එක හැදෙන්නේ දැන් මේ හැම එකෙම තියෙනවානේ දැන් මේකේ මෙතන හතරක් තියෙනවා. මොකද මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක අර බර තැබීමක් කරලා අපි හදා ගන්න ඕනේ ඇවරේජ් එක කොහොමද කියලා. weighted average එක. මෙතන 5යි මෙතන 5යි. එතකොට අපි මොකද කරන්නේ? සමානයි මේ වැලියු එකෙන් මේ වැලියු එක කියන්නේ මේකේ ටෝටල් එක 4යි 5යි 9යි 9යි 5යි 14යි. 14ක්නේ අපේ ඉන්පුට්ස් තිබ්බේ. එතකොට මේ වැලියු එක අපිට ඕනේ මේකෙන් මේක දැන් 4යිනේ. අපි 4ක් බේස් කරන්නේ මේ වැලියු එක ගත්තේ. එතකොට ඔක්කොම තියෙනවා 14ක්. 14න් නම් කොච්චරද? ඒකට එකතු කරනවා මේ වැලියු එකෙන් අ, මේ වැලියු එකෙන් 14න් 5ක්. හරි මෙතන එතකොට අපිට එනවා weighted average standard deviation එක. එතකොට අපි ඒක බේස් කරගෙන global standard deviation reduction එක හදනවා. හරි global standard deviation reduction එක හදන්නේ කොහොමද? අපි අර මුලින් හදාගත්ත මේ සම්පූර්ණ ටෝටල් එකේ හදාගත්ත ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක තියෙනවනේ. ඒ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් අඩු කරනවා මේ weighted average standard deviation එක. එතකොට තමයි අපිට එන්නේ global standard deviation reduction කියන එක. හරි. මේ විදිහට දැන් අපි මේක ෆිල්ටර් කරේ Outlook එකේ තියෙන එක එක කොටස් බේස් කරගෙන ඒ වගේම ටෙම්පරේචර් එකටත් හදනවා, humidity එකටත් හදනවා, wind එකටත් හදනවා. ඒ හදලා අපි බලනවා මේ global standard deviation reduction එක වැඩිම තියෙන්නේ කාගෙද කියලා. ඒ වැඩිම තියෙන එක තමයි අපි අපේ decision tree එකේ පටන් ගන්න තැනට ගන්න. හරි. දැන් අපි බලමු මේක ටෙම්පරේචර් එකෙන් ෆෝමැට් කරලා. මුලින් මේක easy වෙන්න මේක කොපියක් දාගමු. හරි. ඊළඟට අපි මේක ටෙම්පරේචර් එකෙන් ෆිල්ටර් කරමු. ටෙම්පරේචර් එකේ තියෙනවා කැලි තුනක්. එකක් කූල්. අපි කූල් එක දාමු මුලින්. කූල් එක දාලා ඒකේ තියෙන තැනට කොපියක් දාගමු. කූල් එක. ඊට පස්සේ ඊළඟට හොට් එක ගමු. ඒක අපි මෙතනට කොපි කරගමු.
දැන් මෙතන 4යි තිබ්බේ මේ පස්වෙනි රෝ එක අපිට අදාළ එකක් නෙවෙයි. ඊළඟට අපි මයිල්ඩ් කියන එකෙන් මේක ෆිල්ටර් කරගමු. හරි මේ වගේ කරාට පස්සේ බලන්න මේ ෆෝමියුලා එකෙන් හරියට මේක ක්ලික් වෙලාද කියලා කියන ඉන්ස්ටන්ට් ඩිවිෂන් හදන ෆෝමියුලා එකට හරියට වැලියුස් ඇවිල්ලාද කියලා ඩබල් චෙක් කරන්න. මෙතන මේ වගේ තැනක බිඳුව තියෙන්නේ නැතුව වැලියු එක හිස් වුණාට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එකට. මම ඔන්න ඒක වෙනස් කරලා පෙන්නන්නම් ආයේ. හැබැයි එතන බිඳුව වගේ තිබ්බොත් ඒකත් කවුන්ට් වෙනවා. දැන් මෙතන මේ වැලියු එක ඇවිල්ලා නැහැ අපි ඒකත් එකට ඉන්ක්ලූඩ් කරමු. ඊටත් බලමු weighted average එක හරියට ඇවිල්ලා තියෙනවා. weight එක. දැන් මේක values ටික නම් හරියට ඇවිල්ලා weight එකක් බලමු. මෙතනදී 4යි. පළවෙනි එකට තියෙන 4යි. දෙවෙනි එකට මේකේ 5ක් තියෙනවා. මෙතන තියෙන 4යි. ඒවා ආය හරියට බලලා වෙනස් කරන්න මේ කොපි කරන තැන් වලදී. නැත්නම් මෙතන 6යි. ඊට පස්සේ අපි මේ global reduction එක බලමු. මේකත් හරියට ඇවිල්ලා තියෙනවා. මේකෙන් අඩු වෙලා තියෙනවා මේක. හරි. ඊළඟට අපි දැන් අපි මොකද කරේ? outlook එකෙන් ගත්තා, temperature එකෙන් ගත්තා. දැන් humidity එකට යනවා. දැන් අපි බැලුමට පේනවා මෙන්න මේකේ. එහෙම නැත්නම් අපි මේක Outlook එකෙන් ෆෝමැට් කරාම ෆිල්ටර් කරාම එන වැලියු එක දැනට වැඩි මෙන්න මේ අපි ටෙම්පරේචර් එකෙන් ෆිල්ටර් කරපු වැලියු එකට වඩා. ඒතර මේ දෙක විතරක් තිබ්බනම් අපි මොකද කරන්නේ Outlook එකෙන් තමයි පළවෙනි ඩිසිෂන් ට්‍රී එක පටන් ගන්න තැන වෙන්නේ Outlook එකෙන්. හරි. ඊළඟට අපි humidity එකෙන් මේක ෆිල්ටර් කරමු. humidity එකේ කොටස් දෙකයි තියෙන්නේ high and normal කියලා. අපි මුලින්ම high එකෙන් ෆිල්ටර් කරමු. සෝරි ඊට කලින් අපි මේක කොපියක් දාගෙන ඉමු. එතකොට අපි ලේසි ඉක්මනට මේක වීඩියෝ එකකින් කරන්න පුළුවන්. හරි. අපි මේ ෆෝමියුලා එකට විචාර ටික අපි දාමු. ඊට පස්සේ මෙතනදී දැන් අපි මොකද කරේ හයි එකෙන් තමයි ෆිල්ටර් කරේ. අපි දැන් නෝමල් එකෙන් ෆිල්ටර් කරමු. ඒකත් මේ වගේම දාගමු. ඊපස්සේ මේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් කියන ෆෝමියුලා එක හරියට බලලා එඩිට් කරන්න. වැලියු ඉන්ක්ලූඩ් වෙලා නැතිනම් සෝරි. සෝරි මේක අන්තිම එකට නෙවෙයි කියලා තියෙන්නේ කලින් එකට. අපි ඒක හදාගමු. humidity එකෙන් ෆිල්ටර් කරලා වලින් ඒක high එකෙන් ෆිල්ටර් කරා. high එකෙන් ෆිල්ටර් කරලා මේක කොපියක් දාගෙන මෙන්න මෙතන තමයි එඩිට් වෙන්න ඕනේ තැන. හරි. මේක අපි අර කලින් හදපු එකේ තියාගන්න ඕන එකනේ. කොපි එකත් එක්ක පොඩ්ඩක් පැටලුණා. හරි ඊළඟට අපි මේක කොපි කරගෙන මේක දාගමු මෙතනට. මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. මේක අපි දැනට මේකේ values ටික delete කරලා තියාගමු. හරි ඊළඟට මොකද කරන්නේ? මේකේ දැන් මේ weight එකේ මෙන්න මේ කැලේ අයින් කරන්න ඕනි කොහොමද? අයින් කළා මේකේ බැලුවොත් පෙනේ 3යි 4යි 5යි 6යි 7යි මේක 3යි 4යි 5යි 6යි 7යි. හරි එතකොට අපි මේක weight එක equal weight වෙන විදිහට වෙනස් කරන්න ඕනේ. 4න් 7ක් මෙතනට 4න් 7ක් මෙතනට. නැත්නම් 2 එකක් මෙතනට 2 එකක් මෙතනට.
ඊට පස්සේ මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් ෆන්ක්ෂන් එකේ එරර් එකක් තියෙනවා නම් ඒක අපි හදමු. ෆන්ක්ෂන් එකට ඔක්කොම ටික ඉන්ක්ලූඩ් වෙනවා මේ පහල එකත් එක්ක. ඒක හරියට බලලා ෆෝමියුලා එක අපි ඇඩ්ජස්ට් කරද්දී අර කලින් කරපු එකම කොපි කරගෙන ෆෝමියුලා එක ඇඩ්ජස්ට් කරද්දී හරියට බලන්න ඒකට අදාළ ඉන්පුට් ටික හරියටම ඇවිල්ලාද කියලා. ඊට පස්සේ මෙතනත් අපි ඇඩ්ජස්ට් කරගමු. හරි. ඊළඟට මේකේ ග්ලෝබල් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් රිඩක්ෂන් එකක් බලමු හරියට ඇවිල්ලාද කියලා. හරි. ඒක හරියට ඇවිල්ලා තියෙනවා. හරි. ඊළඟට දැන් අපි මොකද්ද කරේ? දැනටත් අපි බැලුවට පස්සේ අපිට පේනවා ග්ලෝබල් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් රිඩක්ෂන් එකේ වැඩිම අගය තියෙන්නේ මේ අවුට්ලුක් එකෙන් අපි ෆිල්ටර් කරපු තැන. දැන් මොකද අපි කරේ අවුට්ලුක් එකෙන් ෆිල්ටර් කරා ටෙම්පරේචර් එකෙන් කරා හියුමිඩිටි එකෙන්. දැන් අපේ ෆයිනල් වන් එක වින්ඩි එකෙන් අපි කරලා බලමු. වින්ඩි එක ෆෝල් දාලා මෙතන ෆිල්ටර් දෙකක් ඔන් වෙලා දිනවා. අපි මෙතන ෆිල්ටර් එක ක්ලියර් කරමු. ඒක හරියට බලන්න කලින් ෆිල්ටර් එකක් දාලා ෆිල්ටර් වෙනවා නම් එතකොට ඩබල් ෆිල්ටර් වෙනවා. එතකොට අපිට අවශ්‍ය වැලියු එක හරියට මෙන්න තියෙන්න පුළුවන්. එක ෆිල්ටර් එකක්ද වැටලා තියෙන කියලා දාන්න. නැත්නම් කලින් දාපු ෆිල්ටර් එක ක්ලියර් කරලාද බලන්න. නැත්නම් මෙන්න මෙතන මේ අයිකන් එක තියෙන මේ අයිකන් එක කියන්නේ මෙතන ෆිල්ටර් එකක් වැටලා තියෙන්නේ. පේනවනේ මෙතන ගිහලා අපි මවුස් එක තියාගෙන හිටියම වෙනවා වින්ඩි එක equal to false. ඒක විතරයි අපිට අවිල්ලා තියෙන්නේ. ඒකෙන් මේව දැන් මෙහෙම පහළට drop down එක විදියට පෙන්නනවා. මේ select all. මෙතන show in all, මෙතන show in all. එහෙම තමයි තියෙන්නේ. මෙතනත් show in all, මෙතනත් show in all. එතන දැන් ෆිල්ටර් දෙකක් වැටලා තියෙනවා නම් ඒක එතකොට හරියට අපිට අවශ්‍ය විදියට එන්නේ නැහැ. ඒක නිසා ඒක වෙනස් කරගන්න. ෆිල්ටර් දෙකක් වැටලා නම් කලින් දාපු ෆිල්ටර් එකක් තියෙනවා. ඒක අයින් කරලා ගන්න බලන්න. හරි. මේ කලින් එකකින්ම කොපි එකක් මේකෙම කොපියක් දාගමු. මේකෙන් කොපියක් දාගමු පහලට. අපිට අර ෆෝමියුලාස් හදාගන්න ලේසි කොපි එකක් දාගත්තාම එතන අපි අලුතෙන් කොලම් සෝරි රෝස් දෙක තුනක් ඇඩ් කරගමු. මොකද මෙතන 8ක් එනවා පළවෙනි. මෙතන 8ක් තියෙනවනේ. මෙතන 1 2 3 4 5 6 7 8ක් එනවා. දැන් තමයි අපි දාගන්නවා. හරි ඔක්කොම ටික හරියට මෙතන බැලුවොත් 8ක් තියෙනවා. ඊළඟට අපි මේ වින්ඩි කියන එක true කියන එකෙන් ෆිල්ටර් කරමු. ඒ එන රිසල්ට් එක අපි මෙතනට කොපි කරගමු. ඊට මෙතන බලන්න 6යි ආර මෙතන 7ක් තියෙනවා. අන්තිම ෆීල්ඩ් එක ඩිලීට් කරන්න. ඒවා හරියට සිහියෙන් ගන්න නැත්නම් අපිට අන්තිමට එන උත්තරේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆෝමියුලාස් වල තියෙන එරර් එක අපි හදාගමු. මේක එරර් එකක් පෙන්වන්නේ නැති වුණොත් හරියට හදන්න. මොකද දැන් මේ පහළට එකක් නැති වෙලාවට සමහර වෙලාවට මේක එරර් එකක් නොවන විදිහට පෙන්වන්නත් පුළුවන්. මෙතනත් අපි චෙක් කරලා බලමු. හරි. ඔක්කොම හරියට ඇවිල්ලා මේක වැඩි. මේක ඕනනම් අඩු කරන්න නැත්නම් අවශ්‍යතාවයකුත් නැහැ. හරි. ඊළඟට මේකේ weight එක හදනවා. මේකේ weight එක දැන් කලින් එකේ equal එක තිබ්බේ. ඒ නිසා මේකේ දැන් 8ක් තියෙනවා මේ පැත්තට. 6යි අර පැත්තට තියෙන්නේ. හරි. ඒ විදිහට weight එක හැදුවම අපිට මේ global standard deviations ටික ඔක්කොම තියෙනවා දැන්. outlook එකෙන් ෆිල්ටර් කරාම temperature එකෙන් ෆිල්ටර් කරාම humidity එකෙන් wind එකෙන්. දැන් බලමු outlook එකෙන් ෆිල්ටර් කරාම අපිට එනවා global standard deviation reduction එක 1.66. ඊට පස්සේ මේකෙන් temperature එකෙන් ෆිල්ටර් කරාම අපිට එන්නේ 0.48. ඊට පස්සේ humidity එකෙන් ෆිල්ටර් කරාම 0.27. ඊට පස්සේ අපි wind එකෙන් ෆිල්ටර් කරාම අපිට එනවා 0.28. දැන් මොකද්ද වෙන්නේ? මම මොකද්ද මුලින්ම කිව්වේ global standard deviation reduction එක වැඩිම අගය. වැඩිම අගය තමයි අපි consider කරන්නේ අපේ decision tree එක අනිද්දි. දැන් මේක වැඩිම අගය වෙන්නේ outlook එකෙන් ෆිල්ටර් කරනවා. ඒතර outlook එකේ වර්ග තියෙනවා 3ක්. outlook එකට ගියොත් outlook එකේ කෑලි 3ක් තියෙනවා. එතකොට අපි මේ decision tree එකක් අපි මෙතන අඳින්න ගමු. decision tree එකේ අපේ මේ decision tree එක පටන් ගන්නේ හරි අපේ decision tree එක පටන් ගන්නේ
Outlook කියන එකේ. අපි මෙතන ටයිප් කරමු Outlook කියලා. Outlook එකෙන් තමයි ඩික්ෂනරි එක පටන් ගන්න. ඊට පස්සේ ඊළඟට එනවා අපේ ඊළඟ කන්ඩිෂන් එක වෙන්නේ ටෙම්පරේචර් එකෙන් තමයි ඊළඟට යන්නේ. ටෙම්පරේචර් එකට මාරු වෙනවා ඊළඟට. සෝරි. Outlook එක කියලා එනවා. Outlook එකෙන් සෝරි ඒක ඉග්නෝර් කරන්න. Outlook එක එනවා. Outlook එකේ කෑලි තුනක් තියෙනවා. හරිද? Outlook එකට යනවා. Outlook එකේ තියෙනවා sunny, overcast, rainy කියලා තුනක්. එතකොට මේ තුනම එන්න ඕනේ මෙතනට. sunny, overcast, rainy තුනෙන් තමයි ඊට පස්සේ අපි දැන් මේ ඩික්ෂනරි එකේ එක බ්‍රාන්ච් එකක් හරි Outlook එකෙන් sunny එකට ආව, overcast එකට ආව, rainy එකට ආව. මම මෙතනදීම එක concept එකක් කියලා දෙන්නම්. ඒක තමයි pruning කියලා කියන්නේ. මේ pruning කියන එකේදී අදහස තමයි දැන් මේක අපි decision tree කියන්නේ ගහක්නේ. එතකොට මේ ගහේ අතු කපනවා කියන අදහස තමයි මේ pruning කියන concept එකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ pruning කියන concept එක explain කරන්නේ දැන් අපි decision tree එකක් ගන්න හදන්න යනකොට එකේ complexity එක නවත්තන්න තමයි මේ pruning කියන concept එක තියෙන්නේ. මෙතනදී මොකද්ද වෙන්නේ? අ, අපිට දෙන ඉන්පුට් ගාන 5ට වඩා අඩු නම් 5 නෙමෙයි 5ට වඩා අඩු නම් 5 හෝ ඊට වඩා වැඩි නම් මේක අදාළ වෙන්නේ නැහැ. 5ට වඩා අඩු නම් ඒ කියන්නේ 1 2 3 4 නම් බිංදුව වෙන්නත් පුළුවන් සමහරලාට. ඒ වගේ තැනකදී මොකක්ද අපි කරන්න ඕනේ කියලා තමයි මේ ප්‍රූනින් එකේදී කියන්නේ. ඒ වගේ තැනකදී අපි කරන්න ඕනේ මේ අත්ත ඉස්සරහට අරන් යන එක නවත්තන්න ඕනේ. ඒ කියන්නේ මේ බ්‍රාන්ච් එක මෙතනින් එහාට අපි ඩිසිෂන් ට්‍රී එකට අරගෙන වැඩක් නැහැ කියන වගේ අදහසක් තමයි මෙතනින් තියෙන්නේ. හරිනේ. එතකොට ඒ කියන්නේ අපිට ඩිසිෂන් එක ගන්න පුළුවන් ඒක දිහාම බලලා. එතනින් එහාට ආයේ තව දෙයක් දිහා බලන්න ඕනේ නැහැ කියන අදහසක් තමයි මෙතනින් දෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝනින් කියලා අපිට මෙතනින් ඒ අත්ත කපලා දාන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් මේ රේනි කියන එකට තියෙනවා පහක්. මේ ඉන්පුට්ස් පහක් තියෙනවා. මේ රෝස් පහක් තියෙනවනේ. සනි එකටත් රෝස් පහක් තියෙනවා. එතකොට මේ සනි කියන අත්තයි ඕක රේනි කියන අත්තයි දෙකට ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ විදිහටම ඉස්සරහට කරගෙන යන්න පුළුවන් අපේ මේ ඩිසිෂන් ට්‍රී කියන වැඩේ. මෙතනදී මේ ඕවර්කාස්ට් කියන එකට තියෙන 4යිනේ. ඉන්පුට්ස් 4. එතකොට අපිට මේක මෙතනින් එහාට ආයෙ කරගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට පුළුවන් ප්‍රූනින් කරන්න. එතන දානවා reason එක because it has only 4 inputs. Only 4 inputs or එහෙම නැත්නම් අපිට දාන්න පුළුවන් it has the input of this or input of it contains more less than 5. මේ විදිහට අපිට මේක ජස්ටිෆයි කරන්න පුළුවන්. මේ වගේ තැනකදී අපි ප්‍රූනින් එකක් කරනවා නම් අපි ඒකේ ඇවරේජ් එක හදලා පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ මේ අත්තේ අවසාන ඇවරේජ් එක අපි මෙතන හදලා තියන්න ඕනේ. ඒතර මේකේ ඇවරේජ් එක වෙන්නේ මෙහෙම බලලා මෙතන බැලුවාට පස්සේ මෙතනින් පේනවා 46.25. හරි ඒක තමයි මේකේ ඇවරේජ් එක වෙන්නේ. ඒක අපි මෙතනින් දුවා මෙන්න මේකෙන් පස්සේ ආයේ මේ ඕවර්කාස්ට් කියන කෑල්ල දිහා බලන්න ඕනේ නැහැ. ඊළඟට අපි මේ සනියේ කෙරේණියගේ පහක් තිබ්බනේ. ඒක නිසා පහ හෝ ඊට වඩා වැඩි නම් මේ ප්‍රූනින් කියන concept එකට යන්න බෑ. අපිට මෙතනින් ඉස්සරහට මේක අරන් යන්න වෙනවා. හරි. එතකොට අපි මොකද්ද කරන්නේ? අපි බලමු ඊළඟ අපේ සනී එකෙන් යටට මොකක්ද එන්නේ? රේනින් එකෙන් යටට මොකක්ද එන්නේ කියන එක ඩිසයිඩ් කරන්නේ යමයි අපි මේ යන්නේ. හරි. ඒකට මම මේ සනී කියන එක කොපි කරගන්න. මෙතනින් එහාට අපි වැඩේ කරන්නේ මේ සම්පූර්ණ එක බේස් කරන්නේ නෙවෙයි. මේ 1 by 1 එක එකිනෙකට අදාළ දේවල් ටික බේස් කරා. මේ සනී එක බේස් කරන් තමයි එතනින් ඉස්සරහට යන්නේ. එතකොට අර ටෝටල් තියෙන ටික නෙමෙයි සනී එකට අදාළ ටිකනේ අපි මෙතනින් එහාට කැල් කරන්නේ. හරි.
දැන් අර කලින් කරා වගේ අපි දැන් මේක තමයි අපේ මේන් ඉන්පුට් එක වෙන්නේ. අපි ඒක බේස් කරගෙන එතනින් එහාට යන දැන් Outlook එකේ යන එකේ වැඩේ ඉවරයිනේ. Outlook එක අරගෙනනේ. දැන් ටෙම්පරේචර් එකද එහෙම නැත්නම් හියුමිඩිටි එකද වින්ඩිද ඊළඟට එන්නේ. සනී කියන අපේ බ්‍රාන්ච් එකේ එහෙම නැත්නම් අත්තේ ඊළඟට එන්නේ ටෙම්පරේචර් එකෙන්ද හියුමිඩිටි එකද කියන්නේ සනී කියන තැනට ආවොත් ඊළඟ අපි ඩිසිෂන් එක ගන්න අපි දිහා අපි මොකක් දිහාද බලන්නේ ටෙම්පරේචර් එක දිහාද හියුමිඩිටි දිහාද වින්ඩි දිහාද කියන එක තමයි මේකෙන් ඩිසයිඩ් කරන්නේ. හරි මේකට අපි මුලින්ම මේක ටේබල් එකක් කරගමු. එතකොට ලේසි අපේ කැල්කියුලේෂන්ස් වලට ටේබල් එකක් කරගෙන අපි මේකෙත් අපි හදාගමු ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. මම මේක ලොංග විදියට හදන්න යන්නේ නැහැ මොකද කලින් කියලා දීපු නිසා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදාගත්තා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදලා ඊළඟට මොකක්ද අපි කරන්නේ? මෙහෙම දාලා පොඩ්ඩක් තියාගමු මොකද අව මොනාවක් හරි මොකද නැත්තම් ෆිල්ටර් කරාට පස්සේ සමහරට මේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් වෙනස් වෙන්න පුළුවන් ඒක අවුලක් වෙනවා එහෙම වුණොත් මේක වැලියු පේස්ට් එකක් දාලාම තියාගන්න එතකොට ආය වෙනසක් වෙන්නේ නැහැනේ හරි ඊළඟට දැන් අපි බලනවා ටෙම්පරේචර් එක ටෙම්පරේචර් එකෙන් අපි මේක මේ කරලා කියන්නේ අපි ෆිල්ටර් කරලා ඊළඟට අපි හදාගන්නවා අර විදිහටම ටෙම්පරේචර් එකට අදාළ ග්ලෝබල් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් රිඩක්ෂන් හියුමිඩිටි එකට අදාළ වින්ඩි වලට අදාළ ඒ විදිහට හදලා අපි ආයෙ කම්පෙයාර් කරනවා මේකෙන් ඊළඟට එන්නේ මොකක්ද කියලා. හරි දැන් අපි මේ විදිහට මේක ෆිල්ටර් කරගමු. කූල් කියන එකේ කූල්ස් තියෙන්නේ එක අවස්ථාවක තමයි කූල් කියන එක එන්නේ. එතකොට කොහොමත් ඒකේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක බිඳුවයි හදන්න ඕනෙත් නැහැ කමන්නේ. ඒක නිසා මම හදලා පෙන්නන්නම්. හදන්න අවශ්‍යතාවයකුත් නැහැ. බිඳුවයි කියන්නේ ඩීවියේට් වෙන විදියක් නැහැනේ. හරි. දැන් අපි ටෙම්පරේචර් එක ඊළඟ එකෙන් ෆිල්ටර් කරමු. hot කියන එකෙන්. කෙනෙක්ට ඕන නම් මෙතනින් මේක ෆිල්ටර් කරද්දි මේකේ වැලියු එක ඇඩ්ජස්ට් වෙන විදිහට හදා ගන්නත් පුළුවන් මේක ටේබල් එක. ඊට වඩා මේක අර ටිකක් ෂුවර් මෙතඩ් එක ඒ නිසා මේ විදිහට යන්න. අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදනවා මෙන්න මේ වැලියු දෙකේ. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ ෆිල්ටර් එක අපි ආයෙ පාරක් ෆිල්ටර් කරනවා මයිල් වලින්. ෆිල්ටර් කරලා මේක එන්ටර් කරමු. හරි ඊළඟට අපි ඒකෙත් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදනවා. ඒකෙත් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදලා ඊළඟට මොකක්ද අපි කරන්නේ? අ, දැන් මේ තුනේම අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් හදාගත්තනේ. ඊට පස්සේ කලින් වගේමයි අපි මොකද්ද කරන්නේ? අපි හදනවා ග්ලෝබල් weighted average standard deviation. ඒක වෙන්නේ දැන් මෙතන පහයිනේ තිබ්බේ ඔක්කොම පහෙන් මෙතන දෙකක් ආවා මෙතන දෙකක් ආවා මෙතනට දෙකක් ආවා. එතකොට මේකේ මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් පහෙන් එකක්. ඒකට ප්ලස් කරනවා මෙතන තියෙන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් පහෙන් එකක්. පහෙන් දෙකක් සෝරි. මෙතන දෙකක් තියෙනවා පහෙන් දෙකක්. ඊට පස්සේ ඒකට ප්ලස් කරනවා මෙතන තියෙන එකෙන් පහෙන් දෙකක්. ඒ විදිහට අර කලින් වගේම weighted average එක හදා ගන්නවා. මේකෙන් පහෙන් එකයි, මේකෙන් පහෙන් දෙකයි, මේකෙන් පහෙන් දෙකයි. උතර කොම එකතු පහක් වෙනවනේ. ඒතකොට ඒක තමයි weighted average. එකකින් අපි හදනවා global standard deviation reduction. හරි. ඒක හදන්නේ අපිට මේ ආපු ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මම මේක කිව්ව අර වෙනස් වෙන්න පුළුවන් නිසා මේක වෙනම වැලියු බේස්ඩ් එකක් දාලා ගන්න කියලා ඒකෙන් අඩු කරනවා මේක. එතකොට අපිට එනවා මෙන්න මේක. මේන් amount එක විදියට global standard deviation reduction එක. හරි. ඊළඟට අපි මේ විදියටම අනිත් ඒවා ටිකටත් මේකම හදලා බලමු. දැන් අපි humidity එකෙන් ෆිල්ටර් කරමු. humidity එකෙන් ෆිල්ටර් කරාම humidity high ඒවා අපිට තුනක් තියෙනවා.
ඊට පස්සේ ආයෙ humidity එකෙන් normal එකෙන් ෆිල්ටර් කරමු. ඒකටත් කලින් වගේමයි මේ standard deviation reduction එක තමයි අපිට හදාගන්න තියෙන්නේ. ඒකට මුලින්ම individual wise standard deviation එක හදලා හරි 1 by 1 අපි standard deviation දෙක හදලා ඒක weighted කරන්න තමයි තියෙන්නේ. weighted කරලා ඊට පස්සේ global එක හදමු. weight එක වෙන්නේ දැන් මේකට 3යි මේක දැන් මේක ආයෙ තව කැලලක් ඕන වෙන්නේ නැහැ. මේ පැත්තට 3යි මේ පැත්තට 2යි. හරි ඊට පස්සේ මෙතන value එක වෙන්නේ මෙන්න මේ value එක. මේක මෙතනට මේක මෙතනට ඒ වෙනස් වෙලා තියෙන දැන් අපි අර ෆෝමියුලා එකක් කොපි කරලා නිකත් ඒක නිසා ඒ වගේ හදාගන්න නැත්නම් එකපාරට ෆෝමියුලා එක ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි මේ global standard deviation reduction එක හදනවා. අර අපි මුලින්ම හදාගත්ත standard deviation එකෙන් අඩු කරනවා මේ global sorry weighted average standard deviation. අඩු කරලා අපි global එක හදා ගන්නවා. ඊළඟට දැන් අපි මේක දෙකකින් කරා temperature එකෙන් කරා humidity එකෙන් කරා ඊළඟට අපිට තියෙන wind එකෙන් කරන්න. wind එක අපි බලමු false වෙන තැන්වලදී. and wind එකක් බලමු true වෙන තැන්වලදී. හරි. අපි මේ තැන්වලත් standard deviation හදාගමු. ඒකෙත් අර විදිහටම මේ global standard deviation reduction එකයි weighted average එක හදලා global standard deviation reduction එක හදාගත්තම හරි. ඒක බලන්න මේක හරියට එනවා මේකේ 5න් 3යි මේකේ 5න් 2යි. මේ රිඩක්ෂන් එක අපි හදාගමු. අපි මුලින්ම හදාගත්ත එකෙන් අඩු කරනවා මේකට අදාළ වෙක්ටර්. හරි. එතකොට අපිට දැන් මෙතන අපි ගත්තොත් උත්තර ටික එක එක කැටගරි එකකින් අපිට හැදුවට පස්සේ ඩිෆරන්ට් ආන්සර්ස් තුනක් ආවා අපිට. ඒකේ highest මේක වෙන්නේ මෙන්න මේක. global standard deviation highest මේකනේ අපි select කරන්නේ. එතකොට මෙන්න මේ කැටගරි එක. එහෙම නැත්නම් temperature එක තමයි ඊළඟට එන්න ඕනේ. temperature එකෙන් අපි එතන filter කරේ cool hot mild කියලා. එතකොට ඒකේ තමයි වැඩිම global standard deviation reduction එකක් ආයේ 4.18. අනිත් එකේ ආයේ 3.33 ඊළඟට ආයේ 0.84. එතකොට මේක තමයි වැඩිම එක. එතකොට අපේ මේ decision tree එකේ ඊළඟට මේ sunny වෙන එකෙන් යටට යන්නේ මම ගැඳලා පෙන්නන්න සනී වෙන එකෙන් යටට යන්නේ ටෙම්පරේචර් එක. ටෙම්පරේචර් එක බේස් කරගෙන තමයි සනී කියන එකෙන් යටට යන්නේ. හරි. මෙතනට එන්නේ ටෙම්පරේචර් එක තමයි බේස් කරගන්නේ අපි. ටෙම්පරේචර් එක බේස් කරගෙන තමයි මේක පහළට යන්නේ. එතකොට මෙතනදි මොකද්ද වෙන්නේ? ටෙම්පරේචර් එකේ කැලි තුනක් තියෙනවා hot, cool, mild කියලා. cool, hot, mild. හරි. එතනදි දැන් අපි ඒක දිහා හරියට බැලුවොත් පෙනෙයි. දැන් මේක එකකවත් sorry
මේක එකකවත් අර පහට වැඩි ගානක් ඇවිල්ලා නැහනේ. තේරෙනවද? හැම එකෙම තියෙන්නේ දෙකයි. දැන් Outlook එක මයිල්ඩ් වෙන වෙලාවට තියෙන්නේ දෙකයි. හොට් වෙන වෙලාවටත් දෙකයි. ස්කූල් වෙන වෙලාවටත් දෙකයිනේ. එතකොට මොකද්ද වෙන්නේ? දැන් අපි මේක මෙතනින් පහළට ආයෙ අරගෙන යන්න ඕනේ නැහැ. එතකොටත් මොකද කරන්නේ? මේ වගේම ප්‍රූනින් කරලා අපිට මේක කපලා දාන්න පුළුවන්. මේ අත් ඒ කියන්නේ මේ කූල් කියලා එතනින් ආර ටෙම්පරේචර් එක සනී වෙලා ඊට පස්සේ Outlook එක සනී වෙලා ඊට පස්සේ ටෙම්පරේචර් එක කූල් වෙලා තියෙන වෙලාවක එතනින් පස්සේ ආයෙ යන්න අවශ්‍යතාවයක් නැහැ ඩිසිෂන් එකක් ගන්න. මේක දිහා බලලා ඩිසිෂන් එකක් ගන්න පුළුවන් කියලා තමයි මෙතනින් කියන්නේ. මේක අපි ප්‍රූන් කරනවා. මේ ඉන්පුට්ස් ගන්න අඩු නිසා. හරි. මේ ඔක්කොම ඒ වගේමයි ප්‍රූනින් කරනවා. ඒක නිසා මම මේක මැච් කරලා පෙන්නන්නම්. ඊපස්සේ මේක ප්‍රූනින් මේ ඔක්කොම අතු තුනම ප්‍රූන් කරනවානේ අපි. එහෙම නැතුව මේකට දැන් මයිල් වලට හිතන්නකෝ ඉන්පුට්ස් පහක් තිබ්බා කියලා. එහෙම වුණා නම් අපි ඉතින් පහට ආයෙ යන්න ඕන අර විදිහට ස්ටෙප් ටික ෆලෝ කරලා. දැන් මේකේ එහෙම කරන්න විදියක් නැහැ. මොකද මේකේ නැහැනේ එතනින් පහලට යන්න අපිට මේ ඉන්පුට්ස් ගන්න පහට වඩා අඩුයි. ඒතකොට ප්‍රූනින් කියන concept එක apply කරන්න පුළුවන් අපිට. හරි. එතකොට මේ හැම එකම අපි average එක හදලා තියෙනවා. මේ cool එකේ average එක වෙන්නේ මේකේ ඇවරේජ් එක වෙන්නේ 38යි. මොකද මේකේ තව එකක් නැහැනේ 38යි. මේකේ ඇවරේජ් එක අපි ගත්තොත් මේකේ 27.5යි. මේකේ මේකේ 38යි. මේකේ 27.5යි ඇවරේජ් එක හොට් වෙද්දි ඇවරේජ් එක 28.5යි 27.5යි. ඊපස්සේ මේකේදී ඇවරේජ් එක 41.5යි. කූල් එකේදී ඇවරේජ් එක 38ම තමයි. මොකද එක සංඛ්‍යාවයිනේ තියෙන්නේ. ඒකට ඇවරේජ් කරන්න දෙයක් නැහැ. හරි. එතකොට ඒ අත්තේ වැඩි මෙතනින් එහාට ඉවරයි. දැන් අපි ඊළඟට තියෙන්නේ අපේ රේනි කියන එක තමයි බලන්න තියෙන්නේ. හරි. අපි මුලින්ම අර හදාගත්ත එකේ අපි යමු රේනි වෙන වෙලාවක. දැන් මෙතන සනී වෙන වෙලාවකනේ ගත්තේ. ඒ වගේම මේ ටික කොපි කරලා අපිට අපි හදා ගන්න ඕනේ. මේ කලින් කරා වගේම ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න ඕනේ. අපි මුලින්ම මේක ටේබල් එකක් කරගෙන ඊළඟට අර වගේම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදා ගන්නවා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදාගත්තා. අපි කොපියක් දාලා තියාගමු පහලින් වැලියු පේස්ට් එක. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදාගෙන ඊට පස්සේ අපි අර කලින් විදිහටම ටෙම්පරේචර් එකෙන් හියුමිඩිටි එකෙන් මේ විදිහට අපි ෆිල්ටර් මේ 1 by 1 හදාගෙන යනවා. මෙතන ටෙම්පරේචර් එක ගත්තොත් ටෙම්පරේචර් එකෙන් ආයේ කූල් එකට හදනවා. අපි ටෙම්පරේචර් එක මයිල්ඩ් වලට හදනවා. මේ ටික ෆිල්ටර් වැලියුස් ටික දාගෙන ගිහිල්ලා එකපාරට අපි හදාගෙන යනවා. හියුමිඩිටි එක හයි වැලියුස් වලට අපි හදනවා. ඊට පස්සේ හියුමිඩිටි එක නෝමල් වැලියු වලට ඊට පස්සේ අපි ඒකේ දෙක හරි ඊළඟට වින්ඩි එක බලමු. වින්ඩි එක ෆෝල්ස් එකට හදනවා. ඊළඟට වින්ඩි එක ට්‍රූ එකට හදන්න තමයි තියෙන්නේ. හරි.
මේකේ දැන් හැම එකේම 1 by 1 අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදලා ඊට පස්සේ ඇවරේජ් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදලා ASD කියන්නේ ඇවරේජ් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් මම කෙටි කරලා ගත්තේ මොකද කන්සෙප්ට් එක මොකද අර ආය පාරක් ලියන්න බැරි නිසා ඊට පස්සේ ග්ලෝබල් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් රිඩක්ෂන් එක මම GSDR කියලා දාගත්තා. ඔතන තියෙන්නේ ග්ලෝබල් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් රිඩක්ෂන් කියන එක. හරි. මෙතන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වෙන්නේ STD දැම්ම sorry STD මේ දෙකේ ඊට පස්සේ මේකෙත් ගන්නවා STD එක ෆන්ක්ෂන් එකක් ගහලා ටැබ් ෆන්ක්ෂන් එක ගහුවම ඔටෝම වරහන් ඕපන් වෙනවා. අන්න ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති ඒක. නොදන්න කෙනෙක්ට දැනගන්න මම ඒක කිව්වේ. ඊට පස්සේ ඊළඟට මොකද අපි කරන්නේ මේ SD එක හදමු. ඇවරේජ් sorry මේක ASD නෙවෙයි weighted average WASD weighted average standard deviation එක ඒක හදන්නේ දැන් මෙතන පහෙන් දෙකයි සමානයි මේක into බෙදීම පහ එකට ප්ලස් කරනවා මේ වැලියු එක into 3 බෙදීම පහ හරි මේකෙන් තමයි weighted average standard deviation එක එන්නේ ඊට පස්සේ මේකෙන් අඩු කරනවා මේක එතකොට අපිට එනවා GSDR එක එහෙම නැත්නම් global standard deviation reduction එක හරි ඒ විදිහටම අපි අනිත් ටිකටත් මේකම කරගමු. මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් අඩු කරන්න තියෙන්නේ මෙතන WSD එක. නැත්නම් මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. ඊට මේ concept එකමයි අපි ඊළඟ එකටත් හදාගමු. මේ weight එක change කරන්න ඕනේ මේ පැත්තට 3ක් යනවා. මේ පැත්තට 2යි එන්නේ. global standard deviation reduction එක අපි හදනවා. මෙතන දේවා 10ක්. හරි. එතකොට අපිට පේනවා මේ global standard deviation reduction එක global standard deviation reduction එක අපි වැඩිම එක අපි සිලෙක්ට් කරන්නේ වැඩිම එක වෙන්නේ අපි වින්ඩි එකෙන් මේ කරපු එක වින්ඩි එකෙන් අපි ෆිල්ඩ් කරපු එක තමයි අපිට වැඩිපුරම global standard deviation reduction එකක් ආවේ. හරි මේක ආවේ 0.67 මේක ආවේ 0.37 මේක ආවේ 7.6. එතකොට අපි ඒක බේස් කරගෙන අපේ ඩිසිෂන් ට්‍රී එකේ මේ රේනින් කියන එකෙන් ඉස්සරහ කැල්ල ඇඳ ගන්නවා. ඒක තිබ්බේ true false කියලා දෙකයි. හරි. මෙතනදී true කියලා එකක් තිබ්බා මෙතන තියෙනවා false කියලා. හරි. මෙතනින් පහලට ආයෙ යන්නෙත් නැහැ මොකද හේතුව තමයි ඔයාලා දකින්න ඇති මේකේ දැන් false වෙන ඒවා 3යි තියෙන්නේ. true වෙන ඒවා 2යි තියෙන්නේ. එතකොට මෙතනින් එහාට ආයෙ යන්න උවමනාවක් නැහැ. මොකද ඒකේ prune කරන්න පුළුවන් අපිට මේකේ ඒ values prune කරන්න පුළුවන් reason එක තමයි ඒකේ input ගාන 5ට වඩා අඩුයි.
මෙතන දැන් because it has only four inputs කියන එක මෙතනට valid වෙන්නේ නැහැ. මෙතන අපි දාමු මේක අයින් කරලා because it contains less than 5. Less than 5. මෙතන අපි ඒක විදිහට හදමු because it contains less than 5. and 5 ඒ කියන්නේ මේ true එකට තියෙන නැතු මේ දෙක එකතුව නෙවෙයි true false කියන එක එකතුව නෙවෙයි 5 වලට වඩා අඩුයි කියන්නේ true වලට තියෙන ගාන 3යි මේක false වලට තියෙන ගාන 2යි එතකොට ඒ ඒක අනිත් පැත්ත බලපුවා විදිහට false වලට තියෙන ගාන 3යි true වලට තියෙන ගාන 2යි එතකොට ඒක අර 1 by 1 බලද්දිනේ අපි කියන්නේ මේ අත්තේ මෙතන true වුණොත් ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක බලන්න යනකොට තමයි මේක පහට වඩා අඩුයි කියන එක decide කරන්නේ හරි ඊට පස්සේ මෙතන average එක අපි average එක අරන් කියලා දාමු මේකේ average එක 47.66යි ඊළඟට මෙතන average එක 26.5යි හරි average එක දාලා pruning කරනවා නම් pruning කියලා දාලා ඊට පස්සේ ඒක pruning කරන්න වෙන මේ හේතුවයි කියලා හේතුව දාලා ඊට පස්සේ average එක දාලා තියන්නේ එතකොට ඉතින් බස් ඉවරයි මම මේකත් එක පෙන්නන්නම් lecture එකේ කරපු එක lecture එකේ කරපු එකේ sorry lecture එකේ කරද්දී මෙන්න මේක තමයි ඩයග්‍රෑම් එක ආවේ මේ වගේම අවුට්ලුක් දැන් මේ අපි අතපෙක වගේම අවුට්ලුක් එකෙන් පටන් ගත්තේ සනියෝ රේනියෝ අවකාශ කියලා ආවා ඊට පස්සේ මේක මෙතනින්ම ප්‍රූන් කරලා ඉවර කරා ඊට පස්සේ මෙතනින් පහළට ආවා සනියකින් පහළට ආවා ටෙම්පරේචර් ආවා කූල් මයිල්ඩ් හොට් විදියට මෙතනක් තියෙන එකමයි ඊට පස්සේ රේනි එකේ ආවා ට්‍රූ වින්ඩි එකෙන් ෆෝල්ස් ට්‍රූ කියලා දැන් මේක රේනි එකේ යටදී වින්ඩි කියලා දාලා වින්ඩි එකෙන් ට්‍රූ ෆෝල්ස් කියලා දාන ඩිසිෂන් ට්‍රී එක ඉම්ප්ලිමන්ට් කරද්දී දැන් මේ ටෙම්පරේචර් කියලා දැම්මා වගේ සනීපයට ටෙම්පරේචර් මෙතනට ඕනම් මේ කස් එක තියෙන තැනට ආයෙ ඉටි කැල්ලක් දාගන්න ඒ විදිහට ඉම්ප්ලිමන්ට් මේක රිප්‍රසන්ට් කරන්න. හරි. මම හිතනවා ඩිසිෂන් ට්‍රී රිග්‍රෙෂන් කියන පාර්ට් එක තේරුණා කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ